තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම භාවනා කොට සම්මා දිට්ඨියට පත්විය හැකිද මේ මාතෘකාව පිළිබඳව මේ මොහොතේ යම් විග්‍රහයක් සිදු කරන්නට මම බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි ගත්තට පස්සේ භාවනාවෙන් සම්මා දිට්ඨියට පත් වෙන්නට පුළුවන්කමක් ඇත්තටම තියෙනවා. දැන් අපි මෙහෙම හිතමුකෝ මේ ශාසනයේ රඳා පැවැත්ම හරි අඩක් පවතින බව ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට යම් අවස්ථාවක කියනවා. ඉතින් මෙහෙම කිව්වට පස්සේ ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට කියනවා කොයි විදිහටද ආනන්දේ එහෙම කියන්න එපා. මේ ශාසනේ සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ කල්යාණ මිත්‍රයා මතයි ආනන්දය. ඒ වගේම අපි ගත්තොතින් සතර සෝතාපට්ටි අංග විදිහට කාරණා හතරක් බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වලා දෙනවා. ඒ කාරණා හතර තමයි සප්පුරිස සංසේවෝ සද්ධම්ම සවණං යෝනිසෝ මනසිකාරෝ ධම්මානුධම්ම පටිපatti. ඒ කියන්නේ සෝතාපන්න භාවයට පත්වීම පිණිස අපි දන්නවා මේ ශාසනයේ මුල්ම ආර්ය ශ්‍රාවකයා බවට පත් වෙන්නේ සෝවාන් ආර්ය ශ්‍රාවකයා. තුන් සංයෝජනයන් ප්‍රහාණය වීම තුලින් සෝතාපන්න භාවයට පත්වීම. සතර අපාය ඉක්මවලා යාම. සම්මා දිට්ඨියට පත්වීම. ඉතින් මෙතනදී පෙන්වන්නේ සම්මා දිට්ඨියට පත්වීම උදෙසා සතර සෝතාපට්ටි අංගයන් පූර්ණේ වෙන්නට අවශ්‍ය කරන බව. එතන පෙන්වන්නේ අංක 1ට කල්යාණ මිත්‍ර සේවනය. ඒ වගේම සද්ධර්මයේ ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරයේ ධම්මානුධම්ම පටිපatti. ධම්මානුධම්ම පටිපදාව. අපි කල්පනා කරෝතින් මේ ශාසනයේ පහළ වෙච්ච පළවෙනි කල්යාණ මිත්‍රයා තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ. අපි අහලා ඇති තනියෙන් ධර්මය අවබෝධ කරගන්නට පුළුවන් හැකියාව තියෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ නමකටත් පසේ බුදුරජාණන් වහන්සේ නමකටත් පමණක් බව. මෙහෙම කල්පනා කරමුකෝ. සබ්බාවසෝ සූත්‍ර දේශනාව තුළ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මහණෙනි මම දන්නහුට දක්නහුට ආශ්‍රවක්ෂය කිරීම පනවමි. නොදන්නහුට නොදක්නහුට ආශ්‍රවක්ෂය කිරීම නොපනවමි. කුමක් දන්නහුට කුමක් දක්නහුට දෙයත් යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරයත් දන්නහුට දක්නහුට ආශ්‍රවක්ෂය කිරීම පනවමි. ඒ වගේම පබස්සර වග්ගයේ සඳහන් වෙනවා මහණෙනි මම අශෘතවත් පෘථග්ජනයාට චිත්ත භාවනාවක් නැතයි පනවමි. ශ්‍රුතවත් ආරි ශ්‍රාවකයාටම චිත්ත භාවනාවක් ඇතැයි පනවමි. එහෙමනම් භාවනාවක් සිද්ධ කිරීම පිණිසත් මූලික සුදුසුකම බවට පත් වෙන්නේ සම්මා දිට්ඨියට පත්වීම. දැන් කල්පනා කරන්න. සූත්‍රාන්ත වල සඳහන් වෙනවා භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා කොයි විදිහටද මට හුදකලාව ඒක විහාරීව කෙලස් තවන වැර ඇතිව ගත කිරීම පිණිස යම් ධර්මයක් මට දේශනා කරන සේක්වා. මෙන්න මෙහෙම ඉල්ලීමක් කරනවා. මේ ඉල්ලීම කරාට පස්සේ බුදුරජාණන් වහන්සේ භික්ෂුවට ධර්මයේ දේශනා කරනවා. ඉතින් ධර්මයේ දේශනා කළා සම්මා දිට්ඨියට පත් වුණාට පස්සේ තමයි මොකක්ද කියන්නේ? දැන් සම්මා දිට්ඨි නුවණින් යුක්තව මොකක් කියනවාද?
කෙලස් ප්‍රහාණය පිණිස කටයුතු කරන්නට යොමු වෙන්නේ ඒ භික්ෂුව ඊට පස්සේ. ඒ අනුව අපිට මෙතනින් මනාකොටම පැහැදිලි වෙන කාරණාව තමයි මොකක්ද? භාවනාවක් ප්‍රගුණ කළා කිසිම කෙනෙකුට කිසිවෙකුට සම්මා දිට්ඨියට පාත්‍ර වෙන්නට පුළුවන්කමක් නොමැති බව. සම්මා දිට්ඨියට පාත්‍ර වූවෙකුටම ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල හික්වෙන්නට පුළුවන්කමක් ඇති බව. ඇයි? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංකයකට තියෙන මොකක්ද? සම්මා දිට්ඨිය. ඒතර සම්මා දිට්ඨියටපත් වෙන්නට කොයි ආකාරයකින්ද පුළුවන් කියලා සාරිපුත්ත හාමුදුරුවන්ගෙන විමසනවා නේද? සම්මා දිට්ඨි සූත්‍රය තුල. ඉතින් එතනදී පෙන්වන්නේ සාරිපුත්ත හාමුදුරුවෝ කොයි විදිහටද? එතනදී කාරණාවන් ගණනාවක්ම සාරිපුත්ත හාමුදුරුවෝ පෙන්වලා දෙනවා සම්මා දිට්ඨියට පත්වීම පිණිස. ඉතින් එක කාරණාවක් කිව්වොත් කොයි විදිහටද? යමෙක් ජරා මරණයන් පිළිබඳව, ජරා මරණ සමුදය පිළිබඳව, ජරා මරණ නිරෝධය පිළිබඳව, ජරා මරණ නිරෝධගාමිනී පටිපදාව පිළිබඳව අවබෝධ කරනවා නම් එතකලින් ඔහු සම්මා දිට්ඨියට පාත්‍ර වුණා කියලා පෙන්වලා දෙනවා. ඉතින් සම්මා දිට්ඨියට පත්වීම පිණිස මේ සූත්‍රය තුල බොහෝ ධර්ම කාරණාවන් සාරිපුත්ත හාමුදුරුවෝ විසින් විස්තර කළා, විග්‍රහ කළා පෙන්වලා දෙනවා. ඒ නිසා බුද්ධ ශාසනයකට ප්‍රවිෂ්ඨ වෙන්නට නම් අපිට අනිවාර්යෙන්ම සතර සෝතාපට්ටි අංගයන්ම පූර්ණේ වීම අවශ්‍ය කරනවා. ඒකට හේතුව පෘථග්ජනයෙකුට කවදාකවත් Taman දන්න භාවනාවක් ප්‍රගුණ කළාය කියලා ඒ භාවනාව තුළින් සම්මා දිට්ඨි නුවණ උපදින්නේ නැහැ. සම්මා දිට්ඨි නුවණ උපදිනවා කියලා කියන්නේ යෝනිසෝ මනසිකාරය උපදිනවා කියන එකයි. එනිසා යෝනිසෝ මනසිකාරය උපදින්නට නම් කොයි විදිහටද කටයුතු කරන්න ඕන? කල්‍යාණ මිත්‍ර සේවනයෙන් සද්ධර්ම ශ්‍රවණය වීම තුලයි යෝනිසෝ මනසිකාරය උපදින්නේ. ඒ තුලයි ධර්මයේ මොකක්ද අධර්මයේ මොකක්ද කියලා වැටහෙන්නට පටන් ගන්නෙ ආර්ය අෂ්ටාංගික මාර්ගයට ප්‍රවිෂ්ඨ වන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් මේ කරුණු ටික ප්‍රමාණවත් කියලා හිතෙනවා භාවනාවෙන් සම්මා දිට්ඨියට පත් වෙන්නට පුළුවන්ද කියන කාරණාව පිළිබඳව යම් අවබෝධයක් ලබා ගැනීම පිණිස. හැම දිනාටම තෙරුවන් සරණයි, යහපතක්ම වෙත්වා.